ඉතින් අද මම යන්නේ මේ විදිහට ජැකට් එකක් මහ ගන්න. මම මේකෙදී රෙදි මීටර් 3 කාලක් කරන් තියෙන 60 පළල රෙද්දෙන්. ඊට පස්සේ මුලින්ම මම කරන්නේ රෙද්දේ බලවාට දෙක අරගෙන ඒ දෙක එකට තියලා රෙද්ද කන පිටපැත්ත හරවලා එකට නවා ගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත මගේ මෙෂර්මන්ට්ස් වලට හදාගත්ත පතරම භාවිතා කරලා ඒක රෙද්දේ ලයිනින් එකට තියලා අල්පනෙට තියලා සවි කරගන්නවා. මොකද නැත්නම් ඒක කපනකොට එහෙට මෙහෙට යනවනේ. ඊට පස්සේ මම පෑන් එකකින් මේ විදිහට පතරම මේක මාක් කරගන්නවා. මේකෙදි මම මේ පතරම තියෙන්නේ නෝමල් කරක්. හැබැයි මම ජැකට් එකේ මහන්න යන්නේ හાર્ට් ෂේප් කරක්. ඉතින් මම මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේක මේ විදිහට කපාගෙන ඊළඟට මම මේ විදිහටම මේකම තියලා රෙද්දෙත් ඒ විදිහට මේ මෙෂර්මන්ට්ස් එක කපා ගන්න ඕන. මෙතෙන්දී අපි ටිකක් වැඩිපුර තියලා කපා ගත්තත් කමන්නේ. මේකෙදි මම අල්පනීති ඇත්තටම වටේටම යූස් කරලා නැහැ. ඔයාලා මහනකොට අල්පනීති යූස් කරලා තියලා මේව කරගන්න. මොකද මේ මැටීරියල් එක සිල්ක් හින්දා එහෙට මෙහෙට යන්න බලන්න. ඊට පස්සේ අපි ජැකට් එක මහන්න ගන්න රෙද්දේ හොඳ පිට පැත්තට ලයිනින් එකේ පැත්ත තියලා අල්පනෙදි තියලා ආයේ ෆික්ස් කරනවා. ඊට පස්සේ අපි මේකත් මේ විදිහටම වටේටම මහ ගන්න ඕන මේ දෙක. මෙතන මම මේ පෙන්නන්නේ ජැකට් එකේ බෑක් එක. එතකොට ඒකෙදි මම නෝමල් කරක් තමයි දාලා තියෙන්නේ. ඕපනින් එක තියලා තියෙන්නේ ෆ්‍රන්ට් සයිඩ් එකට. ඊට පස්සේ මේ විදිහට ඒකත් ලයිනින් එකයි ජැකට් එකේ මහ ගන්නවා. මෙතනදි මම මේ කරන්නේ ඩාට්ස් මහ ගන්නවා. ඒකෙදි මම රෙද්දයි ලයිනින් එකයි දෙක එකට තියනවා. ඊට පස්සේ ඒ දෙක මූව් කරලා ඩාට් එක මහ ගන්නවා.
ඊට පස්සේ මම මෙතනදි කරලා ඉන්නේ මේ මම මහගත ඉදිරිපස පිටුපස පාර්ට්ස් ටික ඔක්කොම එකට සෙට් වෙන විදිහට අල්පනික් දාලා ෆික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් අපි ආයෙ මහන්න ඕන. ඊට පස්සේ මම මේ ෆයිනලි ඔක්කොම කරාට පස්සේ හරියට මේ රැලි නැති වෙන විදිහට මුළු ජැකට් එකම හොඳට අයන් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මම ඉදිරිපසින් තමයි පළු ඕපන් එක තියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම ටෙක්ස් අල්ලගෙන තියෙනවා ජැකට් එකේ ඉදිරිපස පළුවේ. ඉතින් මේ තමයි ජැකට් එකේ ෆයිනල් ලුක් එක.